හිටපු නියෝජ්‍ය කතානායකතුමා මිලියන 13ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. වාහන 6ක් භාවිතා කර තිබෙනවා. හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ 2023 වර්ෂයට අදාළව ඉන්ධන වියදම රුපියල් මිලියන 26ක් වෙනවා කියලා බිමල් රත්නායක පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී කියලා තිබ්බා. මේ මිලියන 26ක තෙල් ගහගන්න එයාගේ වැඩ කටයුතු ටික කරගන්න මහින්ද යාපා වාහන 8ක් නඩත්තු කරලා තියෙනවා. මේ මිලියන 26 දල වශයෙන් මාස 12ක කාලයෙන් බෙදලා බැලුවෝ ලක්ෂ 21ක විතර මුදල මහින්ද යාපා 2023 වර්ෂයට අදාළව මාසයකට තෙල් ගහලා තියෙනවා. ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා 23 අවුරුද්දේ 9 වෙනි පාර්ලිමේන්තුවේ එතුමා වාහන 8ක් භාවිතා කර තිබෙනවා. ඒ සඳහා මිලියන 26ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂකතුමා සහතික කොට තිබෙනවා. එතකොට ජාතික ජන බලවේග ආණ්ඩුව පත් වෙලා මේ මාස 3මාරක විතර කාලයක් තුල කතානායකවරේ ඉන්ධන වලින් නඩත්තු කරන්න ඔවුන් වැය කරලා තියෙන සමස්ත මුදල වෙන්නේ රුපියල් 4,64,000යි. ඒක දල වශයෙන් මාසිකව බැලුවොත් රුපියල් 1,30,000ක විතර මුදලා. හැබැයි රනිල් වික්‍රමසිංහ වැල්පාලමේ යන කාලේ එයාගේ පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපගේ මාසික තෙල් වියදම රුපියල් ලක්ෂ 21ක් වෙලා තියෙනවා. එතකොට 2023 වර්ෂයේ නියෝජ්‍ය කතානායක වෙලා හිටිය අජිත් රාජපක්ෂගේ තෙල් වියදම රුපියල් මිලියන 14යි. 2023 වර්ෂයේ නියෝජ්‍ය කතානායක ඒ කාලේ හිටිය මං හිතන්නේ අජිත් රාජපක්ෂ මහතා. එතුමාගේ වාහන 6ක් භාවිතා කරලා තිබුණා මිලියන් 14ක ඉන්ධන වියදම් ලබන් තිබෙනවා. ලේසි නෑ ඉතින්. එයාලා මිලියන් වලින් තමයි වියදම් කරලා තියෙන්නේ. එතකොට නියෝජ්‍ය කතානායක ධූරය ඉන්ධන වලින් නඩත්තු කරන්න වැල්පාලම් ආණ්ඩුව මාසෙකට දල වශයෙන් රුපියල් ලක්ෂ 11ක විතර වියදමක් 2023 වර්ෂයේ දරලා තියෙනවා. ඔය කාරණාවම ජාතික ජන බලවේග ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් එයාලා මේ මාස 3මාරක විතර කාල පරිච්ඡේදයට නියෝජ්‍ය කතානායක ධූරය ඉන්ධන වලින් නඩත්තු කරන්න වෙන් කරලා තියෙන්නේ රුපියල් 93000යි. ඒක මාසෙකට බැලුවොත් දල වශයෙන් වෙන්නේ රුපියල් 26000ක විතර මුදලක්. අජිත් රාජපක්ෂ නඩත්තු කරන්න ලක්ෂ 11ක විතර වියදමක් දරනකොට ආණ්ඩු වෙනස් වුණාම ඒක 26000කට විතර අඩු වුණේ කොහොමද කියලා අහලා බලන්නම වෙන සීන් එකක් තියෙනවා. 2024 අවුරුද්දේ මේ අලුත් ආණ්ඩුව එනකන් ඔය කතානායක පුටුවේ හිටියේ මහින්ද යාපම තමයි. එතකොට නියෝජ්‍ය කතානායක වෙලා හිටියේ අජිත් රාජපක්ෂම තමයි. ජනාධිපතිවරයා පත් වුණේ සැප්තැම්බර් උනාට ආණ්ඩුව පත් වුණේ නොවැම්බර් හින්දා අපි දල වශයෙන් මාස 10ක විතර කාල පරිච්ඡේදයක් තිබ්බොත් කතානායක විදිහට මහින්ද යාපා ඒ මාස 10ක කාල පරිච්ඡේදය තුල ඉන්ධන වලට විතරක් වියදම් කරලා තියෙනවා මිලියන 33ක මුදලක්. 2024 වර්ෂයේදී හිටපු කතානායකතුමා වාහන 9ක් සහ මිලියන් 33ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. 2023 මාස 12ටම වියදම් කරලා තිබ්බේ මිලියන 26ක් වුණාට 2024 මාස 10කට විතර වැඩිපුර මිලියන 7ක් එක්ක මිලියන 33ක් මහින්ද යාපා වියදම් කරලා තියෙනවා. මේ මොනාටද? ඉන්ධන වලට. එකමට මේ ගාන මාසෙකට හිතුවොත් මාසෙකට ලක්ෂ 33ක්. කොහොමද මෙහෙම වෙන්නේ? නියෝජ්‍ය කතානායකත් එහෙමයි. 2023 වර්ෂයේ එයාගේ මාසික ඉන්ධන වියදම ලක්ෂ 11ක් විතර වෙනවා. හැබැයි ඒක 2024ට එනකොට ලක්ෂ 13ක් විතර වෙනවා. 2024 වර්ෂයෙන් පළවෙනි මාස 9ට හිටපු නියෝජ්‍ය කතානායකතුමා මිලියන 13ක ඉන්ධන භාවිතා කර තිබෙනවා. වාහන 6ක් භාවිතා කර තිබෙනවා. දැන් සමහර විට මෙහෙම වුණේ ජනාධිපතිවරණයක් එහෙම තිබිලා ඒවටත් එහෙට මෙහෙට යන්න මේ තෙල් ගැහුවද කියලා සාධාරණ සැකයක් සහ ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා. ඇත්ත වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නැත්නම් මාස ගාන අඩු වෙනකොට සාමාන්‍යයෙන් තෙල් වියදම අඩු වෙන්න එපැයි. මේකේ වෙලා තියෙන්නේ අනිත් පැත්ත. ඔය මහින්ද යාපල හැම කියන්නේ කතානායක ධූරය කොච්චර හොඳට කරාද කියනවනම් එයාගේ ධූර කාලය තුල එයාගේ ඔය කතානායක තනතුරට විශ්වාස භංගයක් පවා අරන් ආවා. එහෙම අරන් ආපු විශ්වාස භංගෙ එහෙම පරාජය කරලා තමන්ගේ රාජකාරිය අකුරටම කරලා තියෙනවා කියලා මේ දත්ත ටික බලපුවාම ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේද? 2024 වර්ෂයේ පළවෙනි මාස එකහමාරට
නව කතානායකතුමා විසින් භාවිතා කරන ඉන්ධන වියදම 1,23,000යි. 2025 වර්ෂයේ ජනවාරි මාසයේ ඔබතුමාගේ ඉන්ධන වියදම 2,18,000යි. පෙබරවාරි 25 දක්වා ගරු කතානායකතුමනි ඔබතුමාගේ ඉන්ධන වියදම 1,23,000යි. දැන් ජාතික ජනබලවේග ආණ්ඩුවේ පත්වෙච්ච කතානායකලා සම්බන්ධව අපිට විවේචන තියෙනවා. ඔය අශෝකරංගවල විතරක් නෙවෙයි. දැන් ඉන්න හාදයට අඩුම තරමේ කතානායක කවුද කියලාවත් අවබෝධයක් නැති සීන් එකක් අපි පහුගිය දවසක දැක්කා. ගරු මන්ත්‍රීතුමා කතානායකතුමා ඒ වගේ දෙකට සහභාගී වෙන සහභාගී ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විදිහට දේශපාලන පක්ෂයක නෑ නෑ ඔබතුමා ගැන නෙවෙයි හිටපු කතානායක හිටපු කතානායකවත් කතානායකතුමා නෑ හිටපු කතානායකවත් කතානායකතුමා නෑ හිටපු කතානායකවත් කතානායකතුමා නෑ දැන් മന്ത്രിවරයෙක් ඒ කියන්නේ හිටපු කතානායකතුමා දැන්ට മന്ത്രിවරයෙක් එතුමා කතානායකවරයෙක් වෙන්නේ නෑ එතුමා කතානායකවරයෙක් වෙන්නේ නෑ ඒ හින්දා මේ පත්වෙච්ච සහ පත්වෙලා ඉන්න කතානායකවරුන්ගේ ක්‍රියාකලාපය සහ කරන කියන දේවල් සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි ආණ්ඩුවක් විදිහට සහ කතානායක නියෝජ්‍ය කතානායක විදිහට ඔවුන් විසින් මේ මහජනතාවගේ මුදල් වලට මේ කරන සාධාරණය අපි අගය කරනවා වගේම ඉදිරියටත් මේ මූල්‍ය විනය මේ විදිහටම පවත්වාගෙන යයි කියලා අපි විශ්වාස කරනවා. පාර්ලිමේන්තුවත් ජනතාවට 100%ක්ම වග කියන්න ඕන. ජනතා මුදල් වලට වග කියන්න ඕන. ජනතාවගේ මුදල් බලය තිබෙන්නේ මෙතෙන්ට.